ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම කියල දෙන්න යන්නේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වැඩක් ගැන. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මේ දවස්වල ICC Women Cricket World Cup එක යනවා කියලා. ඉතින් ඔයාට මේ මැචස් බලන ගමන් සහ ඉස්සරහට එන FIFA World Cup එකේ මැචස් බලන ගමන් ඔයාට පුළුවන් මම මෙන්න මේ අද පුංචි විනාඩි 10කින් කියලා දෙන්න යන වැඩෙන් ඔයාට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න නැත්නම් ඉන්කම් එකක් ගන්න. ඉතින් මේ වැඩේ කවුරුත් දන්න වැඩක්. හැබැයි මේක හරියට කරන විදිය කවුරුවත් දන්නේ නැහැ. දන්න පිරිසකුත් ඉන්නවා මං කියන්නේ නැහැ හැමෝම දන්නේ නැහැ කියලා. ඉතින් මම කියනවා ඒ දන්නේ නැති අයට හොඳ ටිප්ස් ටිකක් මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් ටිප්ස් ටිකක් ඉතින් මේ පුංචි විනාඩි 10 ඇතුළේදී ඔයා ඒ සියලුම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඔයා Facebook එකකින් හරි TikTok එකකින් හරි මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් යන්න YouTube එකට ගිහිල්ලා සර්ච් කරන්න Insight Academy of Education කියලා. සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මේකෙන් ඔයා ගිහිල්ලා subscribe කරලා bell button එක click කරලා තියාගන්න. ඒ වගේම අපේ WhatsApp channel එකටත් join වෙන්න. ඒකට තමයි අපි සියලුම updates අලුත්ම jobs, intern, part time jobs, full time jobs සියලුම දේවල් ඒකට තමයි අපි දාන්නේ. ඉතින් අපි තමයි Insight Academy of Education. ඉතින් අපි මේ වෙනකන් ඔයාලට කතා කරලා තියෙනවා full time jobs, part time jobs, online jobs, ඒ වගේම trading කරන අයට trading වලින් success වෙන්න පුළුවන් ලස්සන strategies ගොඩක් ඒවත් බලලා ඔයාගේ income එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අපේ WhatsApp channel එකට තමයි දාන්නේ. අලුත්ම updates ටික ඔයාලට ගන්න අපේ WhatsApp channel එකට මෙන්න මෙතනින් join වෙන්න. right දැන් කියලා දෙන්න යන්නේ ඔයාට මේ වැඩේ කරන්න අවශ්‍ය ටිප්ස් ටික. මම මේ වීඩියෝ එක කරන්නෙම ගොඩක් අය මේ සයිට් එක හරහා මේ platform එක හරහා ගොඩක් මේකේ තියෙන games play කරලා මේකේ තියෙන දේවල් කරන්න ගිහිල්ලා එයාලා ගොඩක් loss වෙනවා. ඒ loss එක නැති කරගන්න ක්‍රම තමයි මම අද කතා කරන්නේ. ඉතින් ඔයාලා මේ platform එකේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ ටිප්ස් ටික අනුගමනය කරලා බලන්න. ඔයාට වරදින එකක් නැහැ. පළවෙනි එක තමයි ඔයා දවසේ නිශ්චිත time එකක් තියාගන්න ඕන මෙන්න මේ වැඩේ කරන්න මේ platform එකේ මේ වැඩේ කරන්න. ඉතින් ඔයාට free වෙන time එකක් ඔයා අනිත් වැඩ වලින් මේ time එක book කරගන්නේ නැතුව ඔයාට free වෙන time එකක් අපි හිතමු පැයක වගේ කාලයක් ඔයා මේකට use කරන්න. හැබැයි ඒ වෙලාවේ ඔයා කිසිම වැඩක් කිසිම දෙයක් කරන්නේ නැහැ. දෙවනි වැදගත්ම දේ තමයි ඔයා මෙන්න මේ පැය ඇතුලේ ඔයා මේ පැයට එන්න කලින් වැඩියම හොඳයි ඔයා පොඩ්ඩක් භාවනා කරලා එනවා නම් නැත්නම් ඔයාට පුළුවන් රිලැක්සේෂන් මියුසික් එකකට සවන් දෙන්න. ඒ වගේ ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඊළඟ වැදගත් කාරණාව තමයි ඔයා ඔයාගේ බයික් එකේ ලීසින් එක, කාර් එකේ ලීසින් එක, ත්‍රිවිල් එකේ ලීසින් එක නැත්නම් ඔයාගේ ගෙවල් කුඩි නැත්නම් ඔයාගේ මොනවා හරි එක්ස්පෙන්සස් දෙයක් වියදමට තියාගෙන ඉන්න මුදලක් මේකට යොදවන්න එපා. ඔයාට නැති වුණාට කමක් නැහැ කියලා හිතන මුදලක් ඔයාට මේකට යොදවන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයකට හිතමු මාසෙකට රුපියල් ලක්ෂයක ඉන්කම් එකක් නැත්නම් පඩියක් ගන්න කෙනෙක් ඔයාට පුළුවන් රුපියල් 5000ක් 10000ක් මෙන්න මේ වැඩේට යොදවන්න. මොකද මම එහෙම කියන්නේ ඔයාට මේ මුදල නැති වුණොත් ඔයා ගොඩක් මානසිකව වැටෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට නැති වුණා කියලා කමක් නැහැ කියන මුදලක් ඔයා මේකට යොදවන්න. ඊළඟ විශේෂම දේ තමයි මේකෙන් මම කිව්වා මැචස් තියෙනවා කියලා. ඔයා මේ මැච් එකක් සිලෙක්ට් කරගෙන මේකට අදාළව ඔයා මේ වැඩේ කරන්න යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕන දේවල් තමයි මේ මැච් එක ප්ලේ කරන ටීම්ස් කවුද, මේ ටීම්ස් වල ඉන්න ප්ලේයර්ස්ලා කවුද සහ මේ ප්ලේයර්ස්ලා කලින් ඇචීව් කරපු දේවල්, මේ ටීම් එක කලින් ඇචීව් කරපු දේවල් ඒ ටික අනිවාර්යයෙන්ම ඔයා හොයලා බලන්න ඕන. උදාහරණයකට අපි ගමු FIFA World Cup එක ගත්තොත් එහෙම අපි උදාහරණයකට ගමු බ්‍රසීල් and ආජන්ටිනා මැච් එක. එතකොට ඔයාට පුළුවන් බ්‍රසීල් ආජන්ටිනා වල ඉන්න ප්ලේයර්ස්ලා කවුද, ඒ ප්ලේයර්ස්ලා මොන වගේ හැකියාවක් තියෙන ප්ලේයර්ස්ලාද, මොන වගේ රේටින්ග්ස් තියෙන ප්ලේයර්ස්ලාද, ඒ වගේම බ්‍රසීල් ආජන්ටිනා ටීම් එක කලින් මැචස් වල මොන වගේ පර්ෆෝම් කරලා තියෙනවද, කෝච් කවුද, ඒ වගේ සම්පූර්ණ විස්තරයක් ඔයා අනිවාර්යෙන් හොයලා බලන්න ඕන. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි ඔයා මේකෙන් ප්‍රොෆිට් එකක් ගත්තට පස්සේ ඔයා එතනින් මේ වැඩේ නවත්තන්න ඕන. අපි හිතමු උදාහරණයකට ඔයා ප්‍රොෆිට් කරේ නැහැ, ඔයා ලොස් වුණා. එහෙනම් ඒත් ඔයා තවත් ප්‍රොෆිට් කරන්න යන්නේ නැහැ. ඔයා ලොස් එක වුණාට පස්සේ ඔයා ඒකත් එක්ක මේ වැඩේ එදාට නවත්තන්න ඕන. මේ වැඩේ හරිම සයිකොලොජි වැඩක්. ඉතින් ප්‍රොෆිට් කරොත් ඔයා තවත් ප්‍රොෆිට් බලාපොරොත්තු වෙන් ගියොත් ඔයාට අර ප්‍රොෆිට් කරපු ගාණක් නැහැ. අතේ තියෙන අනිත් මුදලත් නැති වෙලා යනවා. ඒක නිසා ඔයා ප්‍රොෆිට් කරොත් අනිවාර්යයෙන්ම එදාට මේ platform එකෙන් අයින් වෙන්න ඊළඟ දවසේ ඔයා යොදාගත්ත වෙලාවේදී ඔයාට මේක කරන්න පුළුවන් නැවතත්. right මෙන්න මේක තමයි වෙබ්සයිට් එක. ඉතින් මේකට ඇවිල්ලා ඔයා මෙන්න මෙතනින් registration කියන එකට යන්න ඕන. ගිහිල්ලා
ඔයාට මෙතනින් රෙජිස්ටර් වෙන්න ක්‍රම 4ක් තියෙනවා මෙතන one click by phone by email social networks and messengers කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ by phone සහ by email දෙකෙන් ඔයාලට යන්න පුළුවන්. අපි by email එකෙන් ගියොත් එහෙම ඔයාට මෙන්න මෙතන ඔයාගේ country එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ city එක මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ currency එක LKR තිබ්බට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට අවශ්‍ය නම් මේක USD කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාගේ email එක මෙතන type කරලා ඔයාගේ phone number එක මෙතන type කරලා මෙන්න මෙතෙන්ට මම මේ දෙන promo code එක දාලා ඉවර වෙලා register කියන button එක උඩ click කරගන්න ඕන. මේ promo code එක දාන එකෙන් ඔයා මේකට රුපියල් 1000ක investment එකක් කරත් ඔයාට ඒක double වෙලා රුපියල් 2000ක් වෙනවා. ඔයා 5000ක් මේකට දැම්මොත් ඔයාට ඒක double වෙලා රුපියල් 10000ක් වෙනවා. right ඊට පස්සේ ඔයාගේ profile එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ personal details මෙතන fill කරගන්න තියෙනවා. ඉතින් ඔයාගේ username එකක් මෙතන අවශ්‍ය නම් ඔයාට දාගන්නත් පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ ඔයාගේ මෙන්න මෙතන phone කියන එකෙන් මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාගේ phone number එකක් මෙතෙන්ට add කරගන්න පුළුවන්. add කරගෙන ඔයා මේකේ code එකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ අදාළ details ඔක්කොම fill කරලා මෙන්න මේ save කියන button එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයා profit කරාට පස්සේ මෙන්න මේ withdraw funds කියන එකෙන් ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන payment gateways වලින් ඔයාට පුළුවන් ඔයාගේ profit එක බැංකුවටම ගන්න. ඉතින් මෙතන තියෙන ඕනම එකක් ඔයාට පුළුවන් use කරන්න. ඉතින් cryptocurrency වලින් use කරන අයට cryptocurrency කරන අයටත් cryptocurrency වලටත් මේකේ profit එක දාගන්න පුළුවන්. right ඉතින් අපි බලමු ඔයාට මේක කරන්න පුළුවන් දේවල් ටික. ඉතින් මෙන්න මේකට ආවට පස්සේ මෙතන ඔයාට තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ස්පෝර්ට්ස් වල ක්‍රිකට් වලට ආවට පස්සේ ඔයාට පුළුවන් ක්‍රිකට් වල ඕන තරම් ගේම්ස් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට මේවා හරහා ඔයාගේ ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්. ක්‍රිකට් තියෙනවා, ෆුට්බෝල් තියෙනවා, ටේබල් ටෙනිස්, බාස්කට්බෝල් ඔය වගේ ඕන තරම් දේවල් ඔයාට ගේම්ස් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා show all දීලා මෙන්න මේ එන ගේම්ස් විශාල ප්‍රමාණයක් ඔයාට බලා ගන්න පුළුවන්. මේ හැම ගේම් එකක්ම ඔයා ප්ලේ කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ටෙස්ට් කරලා බලන්න. එකපාර ප්ලේ කරන්න යන්න එපා. ප්ලේ කරලා ඔයාට පුළුවන් මේ ඕනම ගේම් එකක් කරහා හොඳ ප්‍රොෆිට් එකක්, හොඳ ලාභයක් ගන්න. ඉතින් මේ සියල්ල high risk high profit. ඉතින් පරිස්සමෙන් කරන්න ඕන දේවල් ටිකක්. ඉතින් මම හරියටම කරන ට්‍රික්ස් ටිකක් ඔයාලට මේ වීඩියෝ එකේ කලින් කතා කරා. ඒ වීඩියෝ එක මුල් ටික අනිවාර්යෙන් ස්කිප් කරලා ආවනම් ඒ ටික අනිවාර්යයෙන්ම බලන්න. නැත්නම් ඔයා මේ ගේම්ස් ප්ලේ කරන්න ගිහිල්ලා ඔයා ලොස් වෙන ඉඩකඩ ගොඩක් වැඩි. right ඉතින් මේ වීඩියෝ එක ඔයාට අරගෙන ආවේ මේ platform එක හරහා ගොඩක් අය මේකේ ගේම්ස් ප්ලේ කරන්න ගිහිල්ලා අනිත් දේවල් කරන්න ගිහිල්ලා ඔයාගේ තියෙන මුදලත් නැති කරගන්නවා. ඉතින් මේක කොහොමද හරියට කරන්නේ, මේ ට්‍රික්ස් මොනවද කියලා තමයි මම අද කතා කරේ. ඉතින් ඔයාලට ආපු ප්‍රශ්න, ගැටලු, අදහස් සහ යෝජනා comment section එකේ දාගෙන යන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් මෙන්න මේ වීඩියෝස් දෙකත් බලලා ඔයාගේ ඉන්කම් එකත් වැඩි කරගන්න. එහෙනම් අදට ගිහිල්ලෙන්නම් හැමෝටම ජය වේවා.